එනවනේ S දෙක වහන් යන පාරක් මේක. මේ බීච් එක නම් සුපිරි බීච් එකක්. පේනවනේ ටැලන්ට් එක තායි කොල්ලගේ. හලෝ ඔන්න මම දැන් ඇවිල්ලා ඉන්නේ පිපි අයිලන්ඩ් යන්න. පිපි අයිලන්ඩ් එතකොට මායාවේ එතකොට කයි ඒ දූපත් තුනට මම යනවා දැන්. එතකොට ඊයේ රෑ බුක් කරා මම බෝට් එකක්. ඉතින් මම විතරක් නෙමෙයි මෙතන ඔයාලා පිටිපස්සෙන් කට්ටියක් ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් එක්ක තමයි මම යන්නේ. يعني සෙට් එකක් තමයි ඒගොල්ලෝ එක්ක යන්නේ බෝට් එකේ. ඉතින් බාත් තායි බාත් වලින් එක්කෙනෙක් 2000ක් විතර යනවා මේ අයිලන්ඩ් තුන කවර් කරන්න. ඉතින් එතන ලන්ච් එක ඉන්ක්ලූඩඩ් මේගොල්ලෝන්ගේ. එතකොට අපිට ස්විමින් කරන්න ඒගොල්ලෝ තැන් කියනවා, ෆොටෝස් ගහන්න ටයිම් දෙනවා. ඔය ඔක්කොම මේ පැකේජ් එකක් විදිහට තමයි හරි ලස්සන මේගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. අතන පිටිපස්සේ තියෙනවා බෝට්ටු ගොඩක්. වගේ එක බෝට්ටුවක් මම හිතන්නේ යනවා අපිව දාගෙන. ඉතින් යන් අපි ගිහින් බලමු පිපි අයිලන්ඩ් වලට. මම හිතන්නේ ලස්සන බීච් එක, ලස්සන අයිලන්ඩ් එකක්. ඉතින් මේ තියෙන ඩයමන්ඩ් සී ඒගොල්ලොන්ගේ ආයතනය. ඉතින් උදේ මේගොල්ලෝ අපිට ෆ්‍රී බ්‍රෙක්ෆාස්ට් එකක් දෙනවා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපිට ඇඩ්වයිස් දීලා අපේ ට්‍රැවල් එක ගැන ඉතින් පරිස්සමට ඒගොල්ලෝ අපිව එක්කන් යනවා. රයිට් ඔන්න මම දැන් බෝට් එකට නගින්න යන්නේ. ඇත්තටම උපදෙස් වගේ දුන්නා ඒගොල්ලෝ අපිට බෝට් එක නගින්න කලින් අපි කරන්න ඕන දේවල් ඒ සේරම ගැන. එතකොට පීනන විදිය පහින්න ඕන තැන් අපිට ඒගොල්ලෝ දෙන පැකේජ් එකේ තියෙන දේවල් හැමදේම දුන්නා. ඉතින් මේ තියෙන්නේ අපේ පැකේජ් එකට අයිති එක දූපතක්. මේක බලන්න තමයි පළවෙනියෙන්ම ගියේ. ඉතින් මේක අපි කියන්නේ මංකි අයිලන්ඩ් කියලා. ඉතින් මෙතනදී බෝට් එක පාක් කරන්නවත් අපිට බෝට් එකෙන් එළියට බහින්නවත් ස්විම් කරන්නවත් මේගොල්ලෝ අවසර දෙන්නේ නැහැ. මොකද වඳුරෝ ඇවිල්ලා අපිට අනතුරක් කරයි කියන මතේ මට තමා ගොඩක් ඒගොල්ලෝ අපේ ආරක්ෂාව ගැන හිතනවා. ඉතින් මේ අයිලන්ඩ් එක බලලා අපි යනවා තවත් අයිලන්ඩ් එකකට. මෙතනදී අපිට පුළුවන් බෝට් එකකින් ඉඳලා ෆොටෝස් ගන්න, වීඩියෝස් කරන්න, ඒ වගේ ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. මේ අයිලන්ඩ් එකෙන් පස්සේ අපි යනවා අනිත් අයිලන්ඩ් ටික බලන්න. මේ තියෙන්නේ මංකි අයිලන්ඩ් එක. ඔන්න අපි එක අයිලන්ඩ් එකක් දැන් බැලුවා.
ඒක තමයි මංකි අයිලන්ඩ් එක. මංකි අයිලන්ඩ් එක බැලුවා අපි බෝට් එකේ ඉඳන්. ඒගොල්ලෝ බෝට් එකෙන් අපි බැස්සුවේ නෑ එතන. මොකද කිසිම මිනිස් සමාජයක් නැති මිනිස්සෙක් දකින්න නැති වඳුරු සෙට් එකක් ඉන්නේ. හරි ඉතින් ඒගොල්ලෝ අපිට කරදර කරයි කියලා වෙන්නේ නැති අපිට එතනින් බහින්න දුන්නේ නැහැ. බෝට් එකේ ඉඳන් අපිට වීඩියෝස් කරන්න ෆොටෝස් ගන්න chance එක දුන්නා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ ලන්ච් එක ගන්න තැනට. ඉතින් මම ලන්ච් එක ගත්තා දැන්. ගොඩක් දෙනෙක් ඉන්නේ වීඩියෝස් කරගන්න බැරි වුණා. බාහන් ලස්සන පිටිපස්සේ කඳුමයි තියෙන්නේ. පැත්තේ කඳු තියෙනවා. මට පිටිපස්සෙන් බීච් එකේ තියෙනවා. ඕනනම් මෙතන අපිට නාන්නත් පුළුවන් කිව්වා. කෑවට පස්සේ පොඩ්ඩක් නාගන්න පුළුවන්. අපි කලින් නෑවා. මුහුද යට රගල් කරලා බල්ලා මාළු බැලුවා. දැන් රෙස්ට් කරන්න තියෙන විනාඩි 20ක් 30ක්. ඒකල්ලා ආයේ යනවා අපි PP අයිලන්ඩ් එකට. ඒක ලස්සනයි. ඒක මාරම ලස්සනයි ඉන්න එක. අපි එතනට ගිහිල්ලා බලමු. මොකද වෙන්නේ කියලා. ඉතින් මේ මට පිටිපස්සෙන් ඔයාලට පේන ඇති බෝට්ටු මේ ඔක්කොම තියෙන්නේ මේ පැකේජ් එකට ආපු බෝට්ටු තමයි ට්‍රැවල් කරන්න. ඉතින් අර මම කලින් කිව්වා වගේ අපිට ඕන වෙලාවට බෝට් එකක් අරන් යන්න බෑ. මේක දවසකට කලින් බුක් කරලා ඒ හැමදේම හදාගෙන තමයි මෙතෙන්ට එන්න ඕනේ. ආන්න හරිම ලස්සනයි. ඒ කියන්නේ මම හරිම ආසම දෙයක් තමයි මේ බීච් එකත් එක්ක කඳු තියෙන එක. අර අපි බලපු ෆිල්ම් වල වගේ මේ හරිම ලස්සනයි. ඒ අත්දැකීම ලයිව් මට ගන්න පුළුවන්. අන්න කඳු තියෙන කන්දත් එක්ක ලස්සන බීච් එක තියෙනවා. ආරම ලස්සනයි. National Park, and some of them now they're not allowed to go because of it's like conservation area, so we cannot go. And this is the Viking Cave, everyone, the one on my left. Viking Cave. So it's not because of the Viking people lived here before. It's just about the paintings inside. The paintings inside of. ඉතින් මේ තියෙන්නේ වයිකින් අයිලන්ඩ් එක. PP අයිලන්ඩ් එකට ළඟ තියෙන්නේ වයිකින් අයිලන්ඩ් එක. ඉතින් ඒගොල්ලෝ කියන්නේ වයිකින්ලා අවුරුදු ගානකට කලින් මෙහි ජීවත් වුණා කියලා. ඉතින් ඒගොල්ලෝ හිටපු ගුහාවල්, ඒගොල්ලෝ අඳපු චිත්‍ර, එහෙම දෙයක්ම තියෙනවා. ඒගොල්ලෝ ෆොටෝස් අරන් ගත්තම අපිට පෙන්නුවා. ඉතින් මේ තියෙන්නේ වයිකින් අයිලන්ඩ් එක. ඉතින් දැන් අපි බෝට් එකෙන් බැහැලා අර තියෙන අපි බෝට් එක මං ආවෝ. ඉතින් දැන් මේ ඉස්සරහට යන ගමන් ඒ යන්නේ මායා බේ කියන බීච් එක බලන්න. ඒකට අයිලන්ඩ් එක බලන්න. ඉතින් එතන මේගොල්ලෝ කිව්වේ ඒගොල්ලෝගේ බෝට් එක නැත්නම් අපි යම් බෝට් එක පාක් කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මෙතන බෝට් එක පාක් කරලා අපිට ඇවිදන් යන්න ඕනේ අපේ මායා බේ බීච් එක බලන්න. මං ගිහිල්ලා කියනවා මොකද්ද විශේෂත්වය කියලා මේ මායා බේ බීච් එකේ තියෙන. රයිට් ඔන්න මම මායා බේ බීච් එකට ආවා. මේ තියෙන මායා බේ බීච් එක. තා චුට්ටෙන් පෙන්නන්න මොකද විශේෂත්වය කියලා. ඉතින් මායා බේ බීච් එක හරි ප්‍රසිද්ධයි. ඒ කියන්නේ ඔන්න පිටිපස්සේ තියෙන්නේ මායා බේ බීච් එකේ කඳු දෙක. ඔන්න ඔක මතක නම් මට පොඩ්ඩක් කියන්න ඕගොල්ලෝ. මේක තමයි මම කියන්නම්. The Beach කියලා ෆිල්ම් එකක් ආවා 2000 ගැහුවේ. ත්‍රිලර් ෆිල්ම් එකක්. ඉතින් ඒ ෆිල්ම් එකේ තියෙන දූපත තමයි මෙන්න මේ මායා බීච් එක. ඒගොල්ලෝ අරන් තියෙන්නේ තායිලන්ඩ් වල මෙන්න මේ මායා බේ බීච් එක තමයි ෆිල්ම් එක අරන් තියෙන්නේ. හොඳට බලන්න. මම හිතන්නේ මතක් වෙයි ඒගොල්ලන්ට.
ඉතින් මම කලින් කිව්වා වගේ මේ වගේ බීච් يعني අයිලන්ඩ් වලට ඔයාලා බලන්න එන්න නම් තායිලන්ඩ් ඇවිල්ලා ඉතින් කලින් දවසේ අතක් කරලා බුක් කරගන්න. නැත්තම් ඔයාලා ඒජන්සි එක කරා එනවා නම් ඒගොල්ලෝ ඒ දේ හරියටම කරලා දෙනවා. නැත්තම් ඔයා අනිවාර්යෙන් කලින් දවසේ බුක් කරගන්න ඔයාගේ බෝට් එක සහ ඔයාගේ පැකේජ් එක. නැත්තම් ඔයා ගොඩක් අසරණ වෙනවා. ඔයාගේ ආපු ගමන වල වැඩක් නැති වෙන්න ඉඩ තියෙනවා මම හිතන විදිහට. A few moments later. මම ඉන්නේ දැන් මංගා රෝඩ් එකේ. මම කියන්න සත්‍ය නම් ඇයි නැති වේ සමහර විට ඔයාලට. මම හිතන්නේ මම ඉස්සරහ වීඩියෝ අනිත් පැත්තට ආවලා පෙන්නන්න. ඔයාලා තේරුම් ගන්න මේ රෝඩ් එක මොකද්ද කියලා. අයියෝ පරිස්සමෙන් යන රෝඩ් එකක් තමයි මේ රෝඩ් එක කියන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු. මම වීඩියෝ පෙන්නන්න.
Michael Sullivan.